හිමිවීම සහ අහිමිවීම කියන්නේ මේ විශ්වයේ විසින් නිර්මාණය කරන ක්‍රියාකාරකමක්. යම් දෙයක් අපිට හිමි වෙනවද අහිමි වෙනවද කියලා තීරණය කරන්නේ ඉරහඳතරු නෙවෙයි. අපිම තමයි. සමහර විට අපේ සිතුවිලිම තමයි. ඔබට දැනෙන්න ඇති සමහරු අපි නොහිතන වෙලාවක අපේ ජීවිතවලින් ඈත් වෙලා යනවා. සමහරු තරහ වෙලාම යනවා. සමහරු යන්න උනම අපිට පොරු චෝදනා කරනවා. ඒ චෝදනා ගැන මොකුත්ම නොදන්න අපි ඒ ගැන හිතලා පෙළපෙනවා. ජීවිතේ එපා වෙන තරමට ඒ දුක බලවත්. එයාලා දාලා යන දිහා බලාගෙන මූල පාර ගන්න කොච්චරද? හැබැයි දුක් වෙන එක මේ ආකර්ෂණ නීතියේ නීති රීති වලට පටහැනියි. එහෙම වෙනවීමක් වෙද්දී අපි හිතන්න ඕනේ එකම එක දෙයයි. මේ විශ්වය විසින් ඒ අයව අපෙන් ඈත් කරන්නේ අපේ ජීවිතවලට යහපතක් කරන්න කියලා. සමහර විට ඒ අයගෙන් අපිට වෙන්න තියෙන හානිය අපිට නොදුන්නාට මේ විශ්වයට එක පේනවා. බුදු දේශනාවේ සඳහන් කරනවා වගේ සමහර විට අපේ හතුරුත් අපි එක්ක ඉපදෙනවා. ඉතින් අන්න ඒ නිසා අපි පුළුවන් තරම් ඒ රිදුණු හිතින්ම වෙනස් වෙන්න උත්සාහ කරමු. දවසක් දෙකක් සතියක් දෙකක් දුක් විඳින්න කමක් නැහැ. ඒ දුක එක්ක අපිට පුළුවන් ඊළඟ පියවර තියන්න. හැමදාම අපිට අනිත් අය වෙනුවෙන් දුක් විඳින්න කාලයක් නැහැනේ. අන්න ඒක දවසක් දෙකක් යද්දී ඔයාලට තේරෙනවා. ඇත්තට මේ සබදාහන මේ ලෝකෙට ඔයාලා එව්ව හේතුවක් තියෙනවා. ඒ හේතුව හොයාගන්න ඔයාලට තියෙනවා ලොකු මෙහෙවරක් කරන්න මේ ලෝකෙට. ඒ නිසා අත්හරින්නට යන්න දෙන්න. එයාලගෙනත් මේ විශ්වය දවසක බලාගන්න. මොකද මනුස්ස උසාවිය වගේ මේ සබදාහන උසාවිය. එයා නඩු විසඳන්නේ හරිම සාධාරණ විදියට. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලට වෙනස්කම් කරපු අයව, ඔයාව දාලා කියපු අයව අමතක කරලා ඔයාගේ ජීවිතයේ රචනාව මුලින් ඉඳන් ලියන්න පටන් ගන්න. එයා අපේ ජීවිතේදී හොඳක් වෙන්න කියලා හිතන්න. හොඳින් මතක තියාගන්න. සමහර වේදනා තමයි ඔයාගේ ජීවිතේ ස්වර්ණමය යුගය නිර්මාණය කරන්නේ.